ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මම හිතුවා චූටි බ්ලොග් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවයි කියලා. මොකද පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් අරගත්තට මට මුළු දවසක්ම රෙකෝඩ් කරලා ඉවර ගන්න බැරි වෙච්ච දවස් තමයි මේ. ඉතින් මේ දවස මම උදේම යනවා බ්ලඩ් එකක් ගන්න ගෙදරකට. ගිහිල්ලා බ්ලඩ් එකත් අරගෙන ආපිට මම වැඩ කරන තැනට ඇවිල්ලා වැඩ ඉවර වෙලා අද මම යනවා අද නෙවෙයි මේ දවසේ මම යනවා මගේ හොඳම යාළුවගේ ගෙදර. ඉතින් එයාගේ තාත්තා රට ඉඳන් ලංකාවට ආවා. ඉතින් ඒක නිසා ඒ අංකල්වත් පොඩ්ඩක් හම්බෙන්න ඕන නිසා මම යනවා එහෙ. මම එහෙ සාමාන්‍යයෙන් යන්න බයයි. මොකද එයාලගේ ගෙදර යනවා නම් යන්න ඕනේ ඔරුවෙන් ගිහින්. ඉතින් මම ඔරුවේ යන්න බයයි ඇත්තටම කිව්වොත්. මේ මම යන්නේ අර ගම් වතුර දැම්මට පස්සේ ඒ ගම් වතුර අඩු වුණාට පස්සේ නිසා ගඟ ගොඩාක් පළල් වෙලා ජඹුරු වෙලා. ඉතින් මේ ඉන්න මගේ හොඳම යාළුවා. ඔයාලා මෙයාව නම් දැකලා තියෙනවනේ. ඕම් බලන්නකෝ ගඟ ඔයාලට පේනවා ඇති ඔය උණගස් එහෙම ඈත වැටිලා තියෙන්නේ. ඒ මට්ටමටම වතුර තිබිච්ච නිසා. ඉතින් මෙතනත් ගස් ටික ඔක්කොම මැරිලා ඒක දකිද්දි මට තවත් බය හිතුණා. මම හිතාගෙන හිටියේ ඔරුවේ යනකොට වීඩියෝ එකක් ගන්නවා කියලා. හැබැයි මට එච්චර ආත්ම ශක්තියක් තිබුණ නැහැ. ඒක නිසා මම විනීත විදිහට ඔරුවේ ගියා. කොහොම හරි ඉතින් ඒ මාමා ඩුබයි චොක්ලට් එක ගෙල්ලා තිබුණා. දෙයිනේ මම පෙරුම් පුරුපර හිටියා මේක කන්න. ඔන්න කොහොම හරි අන්තිමට ඒක කන්න chance එකක් හම්බුණා. ඔරිජිනල් ඩුබයි වලින්ම ගෙන්නපු චොක්ලට් එකක්. ඉතින් මම මේ ෆුල් මෙව්වයිකෙන් ඕක ඕපන් කරාට වැඩේ කියන්නේ ඕක දිය වෙලා ලගේජ් එකේ තිබිලම වෙන්න ඇති. ඊට පස්සේ කොහොම හරි ඒත් කමන්නේ කියලා ඉවර වෙලා ඕක කෑවා. මට ඕකේ රස සෙට් වෙයිද දන්නේ නැති හින්දා මම ඔන්න ඔය වගේ චුට්ටන් කෑල්ලක් තමා මුලින්ම කාලා බැලුවේ. හිතුවත් වගේ මගේ මූණේ රියැක්ෂන් එක බලන්නකෝ. මට ওই චොක්ලට් එක සෙට් උන්නේ නැහැ. හැමෝටම ඉතින් හැම જાතියෙම සෙට් වෙන්නේ නැහනේ. ඒ නිසා මටත් ওই චොක්ලට් එක හරි ගියේ නැහැ. හැබැයි මම වීඩියෝස් බලන හැම කෙනාම කියලා තිබ්බා යාළුවට ඒ චොක්ලට් එක රසයි කියලා. හැබැයි ඒක මට නම් සෙට් උන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඔය වගේ එක જાතියේ චූටි චොක්ලට් ගොඩක් මම කාලා බැලුවා. જાති 4-5කින්ම වගේ. ඉතින් එව්වත් කාලා මම මේ දවසම හිටියේ යාළුවාගේ ගෙදර හවස් වෙනකල්ම. අපි දෙන්නට ඕන තරම් දේවල් තියෙනවනේ ඉතින් කයිය ගහන්න. ඉතින් එව්වත් කයිය ගහ ඔය වගේ චොක්ලට්ුත් කකා මුළු දවසම හිටියා. මම ඔයාලට තව යාළුවෙක් පෙන්නන්නම්. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න සිසි කෙල්ලගේ දුවෙක්. ඉතින් එයාත් හරිම ලස්සනයි. මෙයාර මගේ නැති වෙච්ච නියෝ වගේ. ඉතින් මම එයාවත් හුරුතල් කර හිටියා ගොඩක් කියලා. මෙයා හරි නපුරුයි. චුට්ට ඇත්තම් වලියට බරයි. හූරනවා හපනවා දඟ මල්ලක්. ඉතින් මම මෙයාවත් මෙන්න මේ විදිහට හුරුතල් කර හිටියා ගොඩක් කියලා. එයා හරි හොඳයි. ඒ වුණාට එකපාරට ෆෝම් වෙනවා. පොඩ්ඩක් තරහ ගන්නවා පේනවනේ. ඉතින් එයාත් එක්කත් සෙල්ලම් කර ඉඳලා ඊට පස්සේ මම ගෙදර ආවා. ගෙදර එන ගමන් මේ බලන්නකෝ මෙයාත් ඔය ඉන්න ලොකු එක්කෙනත් අපේ සිසි කෙල්ලගේ දුවෙක්. ඉතින් එයාට බබාලා හම්බෙලා මම ඉතින් එන ගමන් එයාලවත් බලන්න ගියා. ඉතින් ওই විදිහට තමයි එදා මගේ දවස ගෙවුනේ. ඉතින් මම ආයෙ ලස්සන දිග වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකල් අදට මම ගිහින් එන්නම්. එහෙනම් ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.